පුංචි එමිලි. එයා ජීවත් වුණේ එයාගේ ආච්චි අම්මා එක්ක. ආච්චි අම්මා පුංචි එමිලිට වතුර ගැන, සත්තු ගැන, ගහකොළ ගැන කියලා දුන්නා වගේම රසම රස කෑමත් හදලා දුන්නා. ඒ වගේම ලස්සන කතන්දර කියලා දුන්නේ තාච්චි අම්මා. කාලයක් යද්දී එමිලි ටිකෙන් ටික ලොකු වුණා. එයා හුඟක් දේවල් ඉගෙන ගන්න ගමන් ආච්චි අම්මටත් උදව් කරා. ඔන්න අද එමිලිගේ තක්කාලි වගාවේ ගෙඩි පිරීලා තිබුණා. එයා හරි ආසාවෙන් ඒවා ආච්චි අම්මට පෙන්වන්න අරගෙන ගියා. එයා ඒ අලුත්ම එළවලු එකතු කරලා රසම රස කෑමක් හැදුවා. ආච්චි අම්මටත් හරිම සතුටුයි. එමිලි පුංචි කාලේ ආච්චි අම්මා එයාව ආදරයෙන් බලාගත්තා වගේම ආච්චි අම්මා මහලු වුණු පසු ඇයව ආදරයෙන් බලාගන්න එමිලි අමතක කරේ නැහැ.